හලලුයා අපිට අදත් යේසුස් වහන්සේගේ නාමයේ ලස්සන අලුත් දවසක් අපිට දීලා තියෙන නිසා යේසුස් වහන්සේට අනික් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක අහන මේක බලන සෑම සහෝදරයෙක්ම යේසුස් වහන්සේගේ ආශිර්වාද කරන්න ඕනේ. සියලුම ගරුත්වය මේ සියලුම මේ ගරුත්වය යායුත්තේ යේසුස් වහන්සේටම පමණයි. ආමෙන්. ඉතින් මේ ලෝකේ තියෙන කාරණා දෙකයි අපිට තෝරගන්න. හරි ලේසි අපිට තෝරගන්න. එකක් තමයි නරක, එකක් තමයි හොඳ. ඉතින් මේ නරකදී අපි ඉන්නවා නම් ඒක අපි ඉන්නේ යක්ෂයත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. හැබැයි අපි හොඳදී ඉන්නවා නම් අපි යේසුස් වහන්සේත් එක්ක යේසුස් වහන්සේ ගාව අපි ඉන්නවා. මම බයිබලෙන් ඒක පෙන්නන්නම්. යාකෝබ් පොතේ 4වෙනි පරිච්ඡේදයේ 7වෙනි පදේ ඉඳන් ඔයාලා බලන්න මම කෙටියෙන් මේක කියලා දෙන්නම්. හරිද? දැන් මෙතන කියනවා ජේසුස් වහන්සේට යටත් වෙන්න යක්ෂයාට විරුද්ධ වෙන්න කියලා. ඒතකොට යක්ෂයාගේ විරුද්ධ දේවල්. ඒතකොට යක්ෂයාගේ දේවල් අපිට 4වෙනි පරිච්ඡේදයේ 1වෙනි පදේ ඉඳන් අපි 2වෙනි පදේ ඉඳන් අපි බැලුවොත් යක්ෂයාගේ දේවල් තමයි අපිට ක්‍රියා කරලා තියෙන්නේ අපි බැලුවොත් නුඹලාගේ ආසාවන් නුඹලා නොලබෙන නමුත් නුඹලා මිනි මරන්නේය ඊර්ෂ්‍යා වන්නේය නමුත් ලබා ගන්නට බැරි වෙන්නේ නුඹලා දබරද යුද්ධද කරන්නේය නුඹලා නොයෙක් ඉල්ලන බැවින් නුඹලාට නොලබෙන්නේ. දැන් අපි යක්ෂයාගේ දේවල් අපි කරගෙන ඉන්නවා නම් අපිට කවදාවත් හොඳ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. මිනි මරනවා නම් බොරු කියනවා නම් හොරගම් කරන් ඉන්නවා නම් එක වැරදි ජීවිත තුල අපි ඉන්නවා නම් අපි එක යක්ෂයාගේ දරුවෙක් තමයි කියලා කියනවා. එකෙන් මේ ලෝකේ තියෙන මං කිව්වනේ කාරණා දෙකයි කියලා. එකක් හොඳ එකක් නරක. මේ ලෝකේ පවතින තියෙන එකම මේ දෙක තමයි එකක් හොඳ එකක් නරක. එතකොට මේ දෙකෙන් අපිට එකක් හරි ලේසි අපිට තෝරගන්න. එතකොට මේ නරක එක මෙතන පැහැදිලි කරලා කියලා තියෙනවා. බලන්න 7 වෙනි පදයේ දෙද්දී එතන කියනවා එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටපල්ලා නමුත් යක්ෂයට විරුද්ධව සිටපල්ලා. එතකොට යක්ෂයට විරුද්ධව ඉන්න කියන්නේ මේ ක්‍රියාවල් අපි නොකර ඉන්න ඕනේ. අපි කරා ඉන්නනේ. අපි අවුරුදු ගාණක් අපි ජීවත් වෙනවා. අපි එක වැරදි තුල තමයි අපි ජීවත් වෙන්නේ. වැරදි කරගෙන අපි ජීවත් වුණා. හැබැයි දැන් බයිබලයට අනුව දැන් සියල්ල සිද්ධ වෙගෙන යනවා. එහෙනම් යේසුස් වහන්සේගේ වචනය සැබෑව යේසුස් වහන්සේ සත්‍ය කතා කර දෙවියන් වහන්සේ අනිවාර්යෙන් එහෙනම් විනාශේ අත ළඟයි. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? යක්ෂයාට විරුද්ධ වෙන්න. හැබැයි යක්ෂයාට අපි විරුද්ධ වුණාම යක්ෂයා අපි තුලින් පලා යනවා. එහෙනම් නරක ගතිගුණ නරක යාළුවෝ නරක දේවල් වලින් අපි යේසුස් වහන්සේ අපි ඈත් කරනවා. යක්ෂයා අපි තුලට එන්න බැරුව වෙන හේතුවයි ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේට ලං වෙලා. එවිට උන්වහන්සේ නුඹලාට ලං වෙනසේක. අපි දැන් මේ ක්‍රියාවල් තුලින් ඔක්කොම අයින් කරලා අපි යේසුස් වහන්සේට අපි ලං වෙන්න ඕනේ. මොකද අපි යේසුස් වහන්සේට ලං වෙන්නේ නැතුව යේසුස් වහන්සේ අපිට ලං වෙන්නේ නැහැ නේද? අපිට ආදරේ තමයි යේසුස් වහන්සේ ප්‍රේමය කරන තැනන් වහන්සේ තමයි. හැබැයි අපි තාමත් වැරදි ජීවිත අපි නරක ගතිගුණ එක්ක ඉන්නවනම් නරක දේවල් අපි කරගෙන ඉන්නවනම් අපිට යේසුස් වහන්සේ ලං වෙන්න බෑනේ. අපි යක්ෂයට විරුද්ධ වෙලා යේසුස් වහන්සේ ලං වෙන මොහොතේ වැරදි ක්‍රියාවල් වලින් අපි අයින් වෙලා යේසුස් වහන්සේක ලං වෙන මොහොතේ යේසුස් වහන්සේ අපිට ලං වෙනවලු. මේ ඉතින් ඒක හරි වැදගත් වචනයක්. ඉතින් අපි තමයි යේසුස් වහන්සේ හොයාගෙන දැන් අපි යේසුස් වහන්සේව ලං වෙන්න ඕනේ. මොකද අපෙන් හිටපු යේසුස් වහන්සේ අපි අයින් කරලා තියෙනවා. ඒ සුද්ධත්ව වහන්සේ අපි ඈඩ් කරගෙන තියෙනවා. එහෙනම් දැන් මොනවද කරන්නේ? අපි සුද්ධත්ව වහන්සේ හොයලා අපි දැන් යාඥා කරලා අපි තුල ඉන්න සුද්ධත්ව වහන්සේව අවදි කරන්න ඕනේ. ඒ වගේම අපි යහපත කරන්න දන්නවා. නේද? අපි යහපත කරන්න අපි හොඳට දන්නවා මේක නරක මේක හොඳ කියන එක අපිට දැන් තේරෙනවා. ඒතකොට අපි හොඳ දෙයක් කරන්න එන්න මොහොතේ අපි ඒ හොඳ දේ කරන්න ඕනේ. නැත්නම් ඒකටත් අපිට ශාපලද්ද කියලා කියනවා. ඒකේ පල්ලෙහාට කියන්නේදී 17 පදයට පරිච්ඡේදයේදී එබැවින් යමෙක් යහපත කරන්නට දැන එය නොකරන්නේ නම් ඔහුට ඒක පාපයක්. අපි යහපත කරන්න දන්නවා. හැබැයි ඒක කරන්නේ අපි නරක දේවල් තමයි. එහෙනම් අපි යහපත කරන්න දැනගෙන අපි යහපත කරනවා නම් ඒක අපිට යේසුස් වහන්සේ
ආශිර්වාද කරනවා. ඉතින් මේක බලපු මේක අහන හැම කෙනෙක්ම ආශිර්වාද වෙන්න ඕනේ. මගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. යේසුස් වහන්සේ නාමයෙන් මොකද වචනය අපි කතා කරනවා ඊට වඩා ගැඹුරු තැන් මේ වචනේ තියෙනවා. යේසුස් වහන්සේ ඔයාලට ඊට වඩා කතා කරයි මේ වචනේ කියවන්නේ. මේක තමයි සත්‍යය. මේ බයිබලේ අරගෙන කියන්නේ මේක ඇවිල්ලා ආගමක් නෙවෙයි. මේක ඇවිල්ලා අපේ ආත්මික ගැලවීමක්. ඒතකොට ජීවනයේද මාර්ගයේද සත්‍යයේද මේ වචනය තුලින් අපිට පෙන්නනවා. ඒක තමයි අපිට ස්වර්ගයට යන්න තියෙන එකම මාර්ගය. යේසුස් වහන්සේත් එක්ක ඉන්න තියෙන එකම මාර්ගය මේ සුද්ධ බයිබලේ. ඒ නිසා මේ වචනය විශ්වාස කරන්න, මේ වචනයත් එක්ක ජීවත් වෙන්න, මේ වචනය අනුව ඔබ ජීවත් වෙනවා නම් ඔබ ආශිර්වාද ලද්දේ. එහෙනම් සියලු දෙනාටම ජේසුස් පීඨයි.